සම්බුද්ධ ශාසනයෙහි 이르දිබල සම්පන්න මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ජීවිතය දුක්ඛිත ලෙස අවසන් වීම මුළු මහත් දඹදිව පමණක් නොව දෙව් මිනිස් ලෝකයේම කම්පා කළා. මහරහතන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වුණා. අජාසත් රජු සහ සියලුම රටවැසියන් මහත් කම්පනයට පත් වුණා. භික්ෂු භික්ෂුණීන් වැළපුණා. මහරහතන් වහන්සේට පහර දුන් පිරිස සෙවීමට අජාසත් රජු ලහි ලහියේම රටපුරා රාජපුරුෂයන් යෙදෙව්වා. අවාසනාවක මහත සුරාසලක කෝලහලයක් ගැන විපරම් කළ රාජපුරුෂයින්ට ඔවුන්ගේම පාවාදීම් වලින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේට පහර දුන් සොරුන් නීතියේ වැහෙනට හසු කර ගැනීමට හැකි වුණා. ඒ අනුව අන්‍යාගමික තාපසීන්ද අත්අඩංගුවට ගෙනුණා. ශාසනය පුරාම ලැබුගින්නක්සේ පැතිර ගියේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට සොරුන් පහර දී පිරිනිවන් පෑමට තරම් හේතු වූ කාරණා ගැනයි. ඒ ගැන භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ කලෙහි මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ බොහෝ කාලයකට පෙර ජීවිතයක කතා පුවත ගෙන හැර වදාලා. පුතේ අයියම්මේ අනේ පුතේ අපි දෙන්නගේ ආවතේව කරන්න ගියාම පුතාට යන කල දසාව මොකද්ද? අපි පුතාට කටයුත්තක් බලන්න එපායේ මයි පුතේ. අනේ අම්මේ මට තාම එහෙම උමනාවක් නැහැ. ඔය දෙන්නගේ ඇස් නොපෙනෙන එකේ මං ඔයාලා බලාගෙන ඉන්නම් අම්මේ. එහෙම බෑනේ පුතේ. දැන් මගේ පුතාගේ තරුණ වයසනේ ආවේ. බලන්නකෝ පුතාට හොඳ තැනකින් අම්මේ ඔය දෙන්න නිදහසේ ඉන්න. මං පස්සේ ගැන කල්පනා කරන්න. හරි පුතා ඉන්නකෝ. මේ අහන්න අම්මේ මං වගේ පිටකෙනෙක් අම්මලට උපස්ථාන කරයිද? ඇස් පේන්නේ නැහැ කියලා අනුකම්පා කරයිද? අනේ අපිට අනුකම්පා ඕනේ නෑ. පුතා සතුටු වෙලා ඉන්නවා නම් ඇති. බලමුකෝ නෙවෙයි පුතේ. මං තාත්තටත් කියලා ඉක්මනටම ලේලියෙක් හොයා ගන්නම්කෝ. දෙමව්පියන්ගේ පෙරැත්තේ මත අකමැත්තෙන් විවාහයට කැමති වුණු පුත්‍රයා දැන් සතුටින් කල් ගෙවනවා. තම බිරිඳ අන්ධ දෙමාපියන්ට සලකන්නේ කැමැත්තෙන්. මේ පුතා රැකිරක්ෂා සඳහා පිටත්ව ගොස් දැන් ගෙදර එන්නේ හවස් වීගෙනයි. එහෙත් කාලයක් ගතවන විට දෙමාපියන්ට සහ තම බිරිඳ අතර නොයෙකුත් ප්‍රශ්න පැන නැගී ඇති බව මේ පුත්‍රයාට වැටහුණා. ප්‍රශ්නය උග්‍ර අතට හැරුණා. තම බිරිඳ දැන් දෙමාපියන්ගේ වැරදිම කියන්න ගත්තා. මේ පුතාටත් හරිම ප්‍රශ්නයක්. මේ මොකද මේ? හොඳටම ගෙදර හැටි වෙලා. අයියෝ කතා නැත්තේ. මේ පඩික්කමත් පෙරලිලා මේ අඩිය තියන්න බෑනේ. අයියෝ අස් කරන්න බැරිද මේවා? නිකන් බලාගෙන ඉන්නේ. ඔයාට හැමදාම කියනවා පිළිගන්නේ නැහනේ. මං සේරම උදේට අස් කරන්නේ ඔයත් ඉන්න වෙලාවටමනේ. ඉතින් ඇයි මට බනින්නේ? බනින්නේ ඉතින් හැදියලා නිසා. මේ දිනගේ වැඩේ ආපහු එදලා දානවා. මට නම් බෑ මෙහෙ ඉන්න. මං යනවා. අනේ මන් දන්නේ. අම්මලා දැන් ඕනකට වැඩි. ඇත්තටම කවුද ඉතින් මේ විදිහට හැම වෙලේම මස් කර ඉන්නේ? ඔයා මේකට විසඳුමක් දුන්නේ නැත්තම් මං හෙට උදේම යනවා. ඕන දේ කරගන්න. මට ඔයාට වඩා ඕන තරම් හොඳ අයෙක් යන්න තිබුණා. මෙහි ආවේ නැත්තම්. හරි. මොකද්ද දැන් මට කරන්න කියන්නේ? මොකද ඉතින්? ඔය දෙන මරලා දාන්න තමයි තියෙන්නේ. මරන්න? අම්මයි තාත්තයි. අනේ මේ ඔයාට වෙන්න කියන්න. මං දැම්මම යන්න. මට නම් මේ ගෙදර මොහොතක්වත් ඉන්න බෑ. ඔයා වෙන කවරේ බැඳගන්න. මේ අහන්න මෙයා. හරි. දැන්
හරි. ඔයාම කියන්නේ නම් කරන්න ඕන විදිය මම කරන්න බරයිනේ. හරි. අන්ත එක මට ඉන්න පුළුවනේ. මේ දෙන්නට අවදේව කරන්න මට මොන අමාරුවක්ද තියෙන්නේ? හරි. මං කියන්නම්කෝ මරණ විදිය. මරුවට පස්සේ ඉතින් මට සතුටින් ඉන්න බැරියේ. හරි ඉතින් කියන්න. මොකක්ද මං කරන්නේ? මේ ඔයා අම්මටයි තාත්තටයි කියන්නේ නෑ එක්ක ගෙදර යමු කියලා. ඊට පස්සේ අපි ගොන් කරත්තේ නැගලා යමු නෑ ගමන යන විදියට. බිරිඳගේ උපදෙස් පරිදි අන්ධ මහලු දෙමාපියන් සමග ගොන් කරත්තයක නැගී මහ වනයක් මැදින් මේ යුවල ගමන් කරන්නේ නෑ ගෙදර කියන විරසින්. ගමනේ විඩාව නිසාදෝ අන්ධ පියා කරත්තේ නිදී. අම්මා පුතාගෙන් ප්‍රශ්න කරන්නේ මෙවැනි දුර ගමනක් මීට පෙර නොගිය නිසායි. පුතා අම්මේ තාත්තට නම් නිින්ද ගියා වගේ අමාරුවට. මේ තරම් දුර කාගේද බන්නේ යොන්නේ? මේ කොහෙද? මේ තව ටිකක් යමුකෝ අම්මේ. මේ කරත්තේ නවත්තන්න. මෙතන අපි දෙන්න කෑ ගහමු බොරු වෙනවා කියලා. නවත්තන්න ඉතින් කරත්තේ. පුතා බොරු ඉන්නවා වගේ ඉස්සරහා. අපි මොකද කරන්නේ? බොරු අනේ පුතේ මරසමෙන්. මේ අම්මලාගේ ඇස් පේන්නේ නැති නිසා ඔය දෙන්නට මුකුත් කරන්න එකක් නැති වෙයි. මේ අපි දෙන්න හැංගෙමු. යන්නේ මොකක්ද මේ ඉන්නේ? මම කොහොමද මේක කරන්නේ? හිතා ඉන්න බෑ. මේ වැහෙන තාත්තට දෙන්න. අම්මා අපි මෙතනින් බහැලා හොරුන්ව මගහැරුණාම එන්න. අම්මලාට කරදරයක් වෙන්නේ නැහැ. මේ කරත් ඉඳගෙන ඔහොම යන්න. මේ රැන්පොට තාත්තට දෙන්න. මේ අපි කටහඬ වෙනස් කළා කෑ ගහමු හොරු විදියට. හරිද? අපි වගේම දෙමව්පියෝ ඇතිනේ. මරන්න නම් එපා. අපිලා දෙන්න දෙයක් නෑ. අපි අන්දරු. කවුරුවත් නෑ. අසරණයි. දෙන්න දෙයක් නැද්ද? මෙසේ තම දෙමව්පියන් දරුණු ලෙස ඝාතනය කිරීමේ විපාකයේ ලෙස බොහෝ කල් නිරයේ දුක් විඳ එහි අවශේෂ වූ විපාකය අරහත්වයට පත්ව සසර ගමන නිමා කළ මේ ජීවිතයේදී මුහුණ දීමට සිදු වූ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. යෝදන්දේන අදන්දේසු අපදුට්ඨේසු දුසති දසන්න මඤ්ඤතරං ඨානං කිපමේව නිගච්ඡති දඬු මුගුරු නොමැති වූ මෙත් ගුණෙති රහතුන් හට යමෙක් දඬු මුගුරුගෙන
වනසත්ද ඒ රහතුන් දුෂ්ට නැති සිතින් යුතු රහත් මුනිවරුන් දැක යම් කෙනෙක් දුෂ්ට වූ සිතින් පලිගන්නේද මේ කරුණු 10න් එකක් වහා ඔවුන් වෙත පැමිණේ